අයිබෝවන් මේ වීඩියෝ එකේ තම්නේල් එක දැක්කම ඔයාට ලොකු ප්‍රශ්නයක් එන්න ඇති නේද? ඒක තිබුණු අකුරු වල තේරුම මොකක්ද කියලා ඔයා කල්පනා කළා නේද? ඇත්තම කිව්වොත් ඒකේ කිසි තේරුමක් නැහැ. මම මේක හිතාමතාමයි එහෙම දැම්මේ. ඒකට හේතුවක් තියෙනවා. මේ වීඩියෝ එක මේ පණිවිඩය මේ ලෝකේ ඉන්න හැමෝටම දකින්න අවශ්‍ය නැති එකක්. විශ්වයට අවශ්‍ය වුණේ මේ පණිවිඩය ඇත්තටම අවශ්‍ය කරන තෝරාගත්තු අයට විතරක් මේක පෙන්වන්නයි. තේරුමක් නැති රූපයක් දැකලත් මේ ලෝකේ ඉන්න කෝටි ගාණක් මිනිස්සු අතරින් ඔයාගේ යටිසිත ඔයාට බල කළා මේ වීඩියෝ බලන්න. ඒ කියන්නේ අද මේ මොහොතේ විශ්වය ඔයාව තෝරගෙන තියෙනවා මේ ආශිර්වාදය ඔයාට ලබා දෙන්න. ඔයාද ගොඩාක් වාසනාවන්තයි. දැන් ඔයා ඉන්න තැනම හරිම සුව පහසු විදියට ඉඳගන්න. ඔයාගේ දැස් ඉතාමත් සෙමෙන් පියාගන්න. එහෙනම් අපි දැන් ඒ රහසිගත විශ්වීය පණිවිඩය මොකක්ද කියලා බලමු. මුලින්ම ඔයා ගැඹුරු හුස්මක් ගන්න. සෙමෙන් ඒ හුස්ම පිට කරන්න. මේ විශ්වීය හඬට හොඳින් සවන් දෙන්න. මම දන්නවා පහුගිය කාලයේ පුරාවටම ඔයා හිටිය ලොකු පීඩනයකින්. ඔයා අනිත් අයට කොච්චර හොඳ කළත් ඔයාට ලැබුණේ වේදනාව විතරයි නේද? සල්ලි ප්‍රශ්න, ආදරය ගැන ප්‍රශ්න නිසා ඔයා තනියම කොච්චර වේදනාවෙන්ද ඇඬුවද කියලා මේ මුළු විශ්වයම දැක්කා. ඒත් අද ඉඳන් ඒ අඳුරු කාලය ඉවරයි. මේ වීඩියෝ හරහා විශ්වය ඔයාට කියන්නේ ඔයාගේ අමාරුම කාලය අදින් අවසන් කියන එකයි. ඉදිරි දින කීපය ඇතුළත ඔයා කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු මාර්ගයකින් ඔයාට අවශ්‍ය කරන මුදල්, අලුත් අවස්ථා සහ ඔයාගේ හිත සුවපත් කරන පිරිසිදු ආදරයක් ඔයා හොයාගෙන එනවා. මේක විශ්වයේ නීතියක්. දැන් ඔයාගේ හිතේ තියෙන මේ මහා බර, මේ කඳුළු මේ මොහොතේ නම් පහළට අතහැරලා දාන්න. ඔයා දැන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. දැන් ඔයා මේ වචන ටික සම්පූර්ණ විශ්වාසයෙන් යුතුව හිතින් උච්චාරණය කරන්න. මම මේ විශ්වයේ ආශිර්වාදය ආදරයෙන් පිළිගන්නවා. මගේ ජීවිතයේ තිබුණු සියලුම අඳුරු කාලයන් අදින් අවසන්. මම ඉතාමත් වටිනා අසීමිත වාසනාවන්ත කෙනෙක්. ඔයාගේ හිතේ දැන් තියෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්. දැන් මූණේ ලස්සන හිනාවක් තියාගෙනම දැස් විවෘත කරන්න. මේ වචන ටික ඔයාගේ හිතට ලොකු සහනයක්, අලුත් බලාපොරොත්තුවක් ගෙනාවනම් ඒ නිදහස පහලින් සටහන් කරලා යන්න. මේ වගේ නිදහස් සිතුවිලි එක්ක හැමදාම ජීවිතය දිනන්න ඩ්‍රීම්වර්ස් අපිත් එක්ක එකතු වෙන්නේ කියලා මම ඔයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ ලස්සන ගමන අපි එකට යමු. තෙරුවන් සරණයි.